මේ තියෙන ග්ලාස් ෆිල් කරපු රූබි එකක්. මේ උදාහරණයක්. මේක ග්ලාස් ෆිල් කරලා තියෙන. ඒක ලෙඩ් ග්ලාස් වලට අර ගල් ටික දාලා ඒකේ කලර් එකයි ක්ලැරිටි එකයි දෙකම එන්හාන්ස් කරලා තියෙන්නේ. මේක දැන් රූබි කලර් එකමයි තියෙන්නේ. ඔයගලන්ට මේක බලන්න පුළුවන්. ඊට පස්සේ මේ බොරැක්ස් කියන්නේ කලර්ලස් සංයෝගයක්. මේක දාලා මේක ෆිල් කරලා තියෙන්නේ. ඇතුලේ ෆ්‍රැක්චර්ස්. ඒකට මොකද කරලා තියෙන්නේ? ක්ලැරිටි එක එන්හාන්ස් කරලා තියෙන්නේ. ෆ්‍රැක්චර් එක ෆිල් කරා කියන්නේ ක්ලැරිටි එක එන්හාන්ස් වෙනවා. ක්ලැරිටි එක එන්හාන්ස් වුණාම ගල ඉක්මනට වික්ක හැකියි. හරි? ඊට පස්සේ එහෙම නැති වෙලාවට ඔයගලන්ට අවස්ථාව නැහැ මේක විකුණන්න. ඇයි? ගොඩක් ඩැමේජ්. රයිට්? ඕකේ. අනිත් එක ඩිෆියුස් කරන එක ඩිෆියුස් කරනවා කියලා කිව්වේ මම සාමාන්‍යයෙන් ගල් අපි ගත්තොත් මේ තියෙන ඩිෆියුස් කරපු ගල් වගේක්. දැන් මෙතන තියෙන ඔයගලන්ට පේන මේ රෆ් ගල් වගේක්, මේ තායි සෆයර්ස් වගේක්, මේ ලා කොළ පාට ගල් වලට මේ කහ පාට ගහලා තියෙනවා. මේක බෙරිලියම් ඩිෆියුස් කරලා තියෙනවා. බෙරිලියම් වලින් අපිට එක එක පාට හදාගත්ත එක ෆැන්ටා කලර්ස් හදාගත්ත එක. සාමාන්‍යයෙන් ගල් සෙන්ටිග්‍රේඩ් අංශක 1950 වගේ ලොකු ටෙම්පරේචර් රත් කරනකොට මෙයාගේ ක්‍රිස්ටල් එක හෙලවෙන්න ගන්නවා. අපි ඊට පස්සේ බෙරිලියම් ගහනවා. ගහුවෙන් පස්සේ බෙරිලියම් ටික ඇතුළට ගිහලා මේ කලර් එක වෙනස් වෙනවා. මේ හැම කට් ඇන්ඩ් පොලිෂ් කරපු ගල් වගේක්. මේව හොයාගන්න බෑ. හොයනවා නම් වෙනම අපි ওই පද්මරාජ කලර්ස් එකමත් එහෙම හදනවා. හරි? හොයනවා නම් අනිවාර්යයෙන්ම අපිට යන්න වෙනවා ලැබ් වලට. ලැබ් එකට ගිහලා ලැබ් එක තමයි බලන්නේ. මේවා තමයි අපි රත්නපුර සමහරක් ඔය මං කිව්ව සමහර කට්ටිය අපිට කියනවා කියලා. මෙන්න මෙහෙම වෙලා තියෙනවා කියලා. තව ඊට අමතරව දෙයක් කරනවා. ඩිෆියුස් කරනවට වැඩිය තව එකක් කරනවා. මේ තියෙන එහෙම එක ගලක් මේකට අපි කියනවා X-ray ගහනවා. මේ X-ray ගහන ගල් දැන් මේ දැනුත් මම දැන් මේකේ පාට ගොඩක් බහැලා තියෙන්නේ. X-ray කරායින් පස්සේ මොකද වෙන්නේ? කහ පාට ගල් එහෙම විශේෂයෙන් පාට වැඩි කර ගන්නවා. මේ දැන් මේක නම් දැන් පාට බහැලා තියෙන්නේ. මේක මේ ලයිට් එකට එළියට ආපු ගමන් පාට බහිනවා. කලර් එක ස්ටේබල් නැහැ. කලර් එකේ ස්ටැබිලිටි එක නැහැ. ස්ටැබිලිටි එක නැත්තම් ඒකත් අපි ජෙම්ස්ටෝන් එකක් කියලා ගන්නෙ නැහැ.